ලංකාවේ ඉතිහාසය කියන්නේ හරිම පුදුම සහගත චරිතවලින් පිරුණු කතාවක්. අද අපි කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ කෙනෙක් ගැන. එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් පරස්පර අනන්‍යතා දෙකක් එකම චරිතයක් තුල දරාගෙන හිටපු කෙනෙක්. ඒ තමයි පළමුවන ජෙට්ටතිස්ස රජතුමා. ඔන්න බලන්න මේ පුදුම හිතන පරස්පරය. එක පැත්තකින් අති දක්ෂ සියුම් කලාකරුවෙක්. අනෙක් පැත්තෙන් කිසිම පැකිලීමක් නැතුව Tamanට විරුද්ධ වෙන අයව මරා දාපු පාලකයෙක්. ඉතින් කොහොමද එකම මිනිස්සෙක් තුල මේ චරිත දෙකම එකට තියෙන්නේ? අපි බලමු මේ ඓතිහාසික චරිතයේ ගැඹුරටම ගිහින්. හොඳයි අපි මුලින්ම කතා කරමු ජෙට්ටතිස්ස රජතුමාගේ ඒ හැමෝම වැඩි කතා නොකරන ඒත් ඇත්තටම ඔහුගේ චරිතයේ තීරුම් ගන්න හරිම වැදගත් පැත්තක් ගැන. ඒ තමයි ඔහුගේ අතිවිශිෂ්ට කලා කුසලතාවය. ක්‍රිස්තු වර්ෂ 273 ඉඳලා 273 දක්වා රජකම් කරපු මේ පාලකයා ලංකා ඉතිහාසයේම හිටපු දක්ෂම ඇත්තත් කැටයම් ශිල්පියා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. මහා වංශයේ හැටියට එතුමා තමන්ගේම අත් දෙකෙන් ඇද්දලේකින් හරිම ලස්සන මණ්ඩපයක් නෙලලා ඒක ලෝවා මහපාය ළඟ තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බෝධිසත්ව ප්‍රතිමාවක් පවා නිර්මාණය කරලා මේ උතුම් කරාව තවත් ශිල්පීන්ට උගන්වලා තියෙනවා. මේකෙන් හිතාගන්න පුළුවන් කොයිතරම් සියුම් කලාත්මක හදවතක් ඔහුට තිබුණද කියලා. හැබැයි අර සියුම් කලාත්මක ප්‍රතිරූපය එකම එක මොහොතකින් සුණු විසුණු වෙලා යනවා. දැන් අපි බලමු ඔහුගේ පාලනය ඉතිහාසයේ දෙකම සදාහටම වෙනස් කරපු ඒ බිහිසුණු සිදුවීම දිහා. මේ සිදුවීම වෙන්නේ අනුරාධපුරයේ එතුමාගේ පියාණන් ඒ කියන්නේ ගෝඨාභය රජතුමාගේ අවමංගල්‍ය උත්සවයේ දවසේ. හිතන්න තාත්තගෙන් පුතාට බලේ මාරු වෙන හරිම නොසන්සුන් සියුම් මොහොතක්. අන්නේ වෙලාවේ රාජකීය ඇමතිවරු එක්ක ඇතිවෙන පොඩි මතභේදයක් තමයි මේ මහා විනාශයකට මුල පුරන්නේ. මේක සිද්ධ වෙන්නේ හරිම සැලසුම් සහගතම හරිම ඉක්මනට. ජෙට්ටතිස්ස කුමාරයා දැන් අලුත් රජතුමා ඇමතිවරුන්ට අනකරනව අවමංගල පෙරහැරට එන්න කියලා. හැබැයි බලවත් ඇමතිවරු කණ්ඩායමක් ඒක ප්‍රතික්ෂේප කරනවා. ක්ෂණයකින් ක්‍රියාත්මක වෙන රජතුමා තමන්ට පක්ෂපාතී අයවයි තමන්ගේ මල්ලි මහසේනාවයි අරගෙන නුවරින් එළියට යනවා. ගිහින් දොරටු වහනවා. ඇතුලේ හිරවුණු අකීකරු ඇමතිවරු හැමෝම ඝාතනය කරලා එයාලගේ සිරුරු පිය රජතුමාගේ දැවෙන දරසෑය වටේ උල තියෙනවා. අකීකරුකමට ඔහු දුන්න පිළිතුර කොච්චර දරුණුද කියන එකට මේක හොඳම සාක්ෂියක්. මේක නිකම්ම කතාවක් නෙවෙයි. පූජාවලිය වගේ විශ්වාසවන්ත ඉතිහාස පොත්වල මේක පැහැදිලිවම ලියලා තියෙනවා. ලැමැන්නන් 60 දෙනෙකු අල්ලා මරා උල හිඳුවා රජයගෙන එකාතපත්‍ර කොට කියලා. මේ වාර්තාවෙන් මේ සිද්ධියේ බිහිසුණුකම වගේම ඒක ඇත්තටම වුණ දෙයක් කියන එකත් අහුරු වෙනවා. හරි. සිද්ධිය මොකන්ද කියලා අපි දැන් දන්නවා. ඒත් ඇයි මේ තරම් බලවත් ඇමතිවරු පිරිසක් තමන්ගේ ජීවිත පරදුවට තියලා අලුත් රජතුමාගේ අනට පිටුපෑවේ? අපි දැන් බලමු මේ මාරාන්තික ක්‍රියාව පිටිපස්සේ තිබුණු සංකීර්ණ දේශපාලන කතාව. මෙතන තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක නිකම් අගෞරවයක්ද එහෙම නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු බලය අල්ලගන්න කරපු කුමන්ත්‍රණයක කොටසක්ද? ඉතිහාසඥයෝ මේකට ප්‍රධාන හේතු කීපයක්ම කියනවා. එකක් තමයි මහසේන කුමාරයාට පක්ෂපාතී වෙච්ච සංගමිත්ත කියන භික්ෂුවගේ පෙළඹවීම. තව එකක් ලම්බකර්ණ වංශිකයන්ගේ හිතේ රජපෞල ගැන තිබුණු යම් අමනාපයක්. ඒත් මහාචාර්ය සෙනරත් පරණවිතාන වගේ විද්වතුන් පෙන්වලා දෙන විදියට ජෙට්ටතිස්ස බලයට එන එක නවත්තන්න පුළුල් කුමන්ත්‍රණයක් ඒ වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් තිබිලා තියෙනවා. ඉතින් කොහොම වුණත් පැහැදිලි කාරණය තමයි මේක සරල අකීකරුකමක් නෙවෙයි රාජ්‍ය බලය වෙනුවෙන් තිබුණු ගැඹුරු අරගලයක පුපුරා යාමක්. Tamange සිහසුන ලේවලින් තහවුරු කරගත්තට පස්සේ මේ රජතුමාගේ චරිතයේ තවත් අලුත් පැත්තක් මතුවෙනවා. අපි දැන් බලමු ඔහු බලය ස්ථාවර කරගත්තට පස්සේ මොනවද කළේ කියලා. බලන්න මේ ගාන කෝටියක්. ඒ කියන්නේ මිලියන 10ක්. ඒ කාලේ හැටියට හිතාගන්නත් බැරිතරම් ලොකු මුදලක් එතුමා වියදම් කළා. එතුමාගේ පියාණන් පටන් ගත්ත සත්මහල් ලෝවා මහපාරේ වැඩ ඉවර කරන්න. මේකෙම ඔහුගේ ශාසනය වෙනුවෙන් තිබුණු කැපවීම ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලක්ෂ 60ක වටින මණිකකින් මණිපාසාදය හදනවා. මහා සෑයට මිල කරන්න බැරි මණික් පූජා කරනවා. මහා බෝධියට තොරණ හදනවා. පාචීන තිස්ස පබ්බත වගේ විහාර හදනවා. මේ හැම දෙයකින්ම පේන්නේ ඔහුගේ දැහැමි පැත්ත. ඒත් මෙතන හිතන්න ඕන ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම දෙයක්ම එන්නේ අවංක ශ්‍රද්ධාවෙන්ද? එහෙම නැත්නම් සිහසුනට එනකොට තැවරුණු ලේපැල්ලම් මකලා දාලා සංඝයා වහන්සේලාගේ ජනතාවගේ පක්ෂපාතීත්වය දිනා ගන්න කරපු සූක්ෂම දේශපාලන උපායක්ද?
ඉතින් මේ හැමදේම එක ගත්තම ඉතිහාසයේ පළමු වන ජෙඨදිස්ස රජතුමාව මතක තියාගත්තේ කොහොමද? ඔහුගේ මේ ditthව ස්වභාවය ඔහුගේ උරුමයට බලපෑවේ කොයි විදිහටද? අර බිහිසුණු ක්‍රියාව නිසා ඉතිහාසයේ ඔහුට නමක් දුන්නා කක්කල. පාලි භාෂාවෙන් ඒකේ තේරුම තමයි කර්කශ. එහෙම නැත්නම් රෞද්‍ර කියන එක. හිතන්න. ඔහු කරපු අනෙක් සියලුම ශාසනික සහ කලාත්මක සේවාවන්ට වඩා සිහසුනට එනකොට කරපු ඒ එකම එක ක්‍රියාව ඔහුගේ අනන්‍යකාවය බවට පත් වුණා. හැබැයි පුදුමම කාරණේ එහෙම නැත්නම් ඉතිහාසයේ තියෙන විරුද්ධාභාසය තමයි මේ අතිශය ක්‍රූර ආරම්භෙන් පස්සේ ඔහුගේ අවුරුදු 10ක පාලන කාලය පුරාවටම රටේ පැවතුනේ සාමයක් සහ සෞභාගයක්. එහෙනම් ප්‍රශ්නේ මේකයි සියලු විරුද්ධවාදීන් එකම මොහොතකින් විනාශ කරපු එක කිසිම අභියෝගයක් නැති ස්ථාවර පාලනයකට මඟ පෑදුවාද? ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා සියුම් ඇද්දත් කැටයමක් නෙලන ඒ අත් දෙකටම කිසිම පැකිලීමක් නැතුව මිනිස්සු මරන්න අණ දෙන්න පුළුවන්ද? බලය සහ ඒක පාවිච්චි කරන මිනිස්සුන්ගේ සංකීර්ණ පරස්පර විරෝධී ස්වභාවය ගැන පළමුණ ජෙට්ටිතිස් රජතුමාගේ කතාව අපිට ඉතිරි කරන්නේ හිතන්නට ලොකු දෙයක්.